තෙරුවන් සරණයි. කඩවර සෝන්කාලී දේවාලය. ජූනි මාසයේ 3 වෙනි දින. විශේෂයෙන්ම දරුවනේ මම ඔයාලට කියන්නේ. මේ දවස් කීපය තුල අධික ලෙස මට දුරකථන ඇමතුම් ආවේ වසීගුරුකම් සම්බන්ධව. මේ වසීගුරුකම් සම්බන්ධව මීට පෙරත් මම වීඩියෝ දාලා තියෙනවා, පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ලංකාවේ විවිධ පළාත්වල දරුවෝ වගේම පිටරට ඉන්න දරුවෝත් විවිධ වෙද මහත්වරුන්ට විවිධ මෑණිවරුන්ට අහු වෙලා තියෙනවා. මුලදී පොඩි මුදලක් කියලා පසුව එළුව නිදහස් කරනවා, හරක් නිදහස් කරනවා කියලා මුදල් අරගෙන තියෙනවා. වසී ගුරුකම් වලදී එළුවෝ හරක් නිදහස් කරන්නේ නැත. මම මීට පෙරත් කියලා තියෙනවා. අහු වෙන්න එපා. ඔයාලා දුක් මාසයෙන් අම්බ කරන සල්ලි වලින් ඒ වගේ බොරුකාරයන්ට වංචාකාරයන්ට අහු වෙන්න එපා. හොඳ වෙද මහත්තුරු මෑණිවරු ඉන්නවා. අදාළේ කටයුතු හොඳ කට්ටිය ලව්වලා කරගන්න. තේරුණාද? කවදාවත් කිසිම දෙයකදී ඔබේ හරක් නිදහස් කරගන්නේ නැහැ. අහු වෙන්න එපා. හරි තැනකට හරි විදියට ගිහිල්ලා රාජකාරී කරගන්න. මාහට යම් රාජකාරියක් බාර දුන්නොත් හොඳින් නම් හොඳින්, නරකින් නම් නරකින් කර දෙනවාමයි. ඒකයි කඩවර සෝන්කාලී දේවාලේ වෙනස. තෙරුවන් සරණයි.